දරුවනේ ආයුබෝවන්. අද දවසේ සංස්කෘතික ප්‍රභේද යටතේ අපි සාකච්ඡා කරන්නේ ජනප්‍රිය සංස්කෘතිය පිළිබඳව. ජනප්‍රිය සංස්කෘතිය කියලා කියන්නේ ජන සංස්කෘතියේ වඩාත් ආකර්ශනීය කොටස. එහෙමත් නැත්නම් ජන සංස්කෘතියේ සම්පින්ඩිත සාරය ලෙසින්ද එය හඳුන්වන්න පුළුවන්. ඉංග්‍රීසි භාෂාවෙන් ජන සංස්කෘතිය හැඳින්වීම සඳහා යෙදෙන මාස් කල්චර් නම් යෙදුම සහ ජනප්‍රිය සංස්කෘතිය හැඳින්වීමට යෙදෙන පොපියුලර් කල්චර් යන යෙදුම ඇතැම් අවස්ථාවන්හිදී පර්යාය පද ලෙස භාවිතා කරන බවද දැකගත හැකි. 20 වන සියවසේදී පරිහානියට පත් වූ සම්භාව්‍ය සංස්කෘතියට විකල්පයක් ලෙස ජන සංස්කෘතිය හා එහි උපරි ස්වරූපය ලෙසින් ක්‍රමානුකූලව ජනප්‍රිය සංස්කෘතිය වර්ධනය වුණා. නොගැඹුරු වීම, සරල වීම, මහා පරිමාණිකව නිෂ්පාදනය වීම, සියලු දෙනාටම සමීප වීම, අතිරික්තයකින් සහ සුලභකමකින් යුක්ත වීම යනු ජනප්‍රිය සංස්කෘතියේ විශේෂ ලක්ෂණ. ජනප්‍රිය සංස්කෘතිය කාහටත් පහසුවෙන් රස විඳිය හැකි. එනිසාම මෙහි බුද්ධිමය, සදාචාරාත්මක සහ කලාත්මක භාවය පවතින්නේ හීන මට්ටමක. ජනප්‍රිය සංස්කෘතියේ පාරිභෝගිකයන් වන්නේ පොදු ජනතාව. එනිසාම මෙය පරිහරණය කිරීමට, ඇසුරු කිරීමට ස්ථානයක්, වේලාවක්, විශේෂ ශ්‍රමයක්, පරිශ්‍රමයක්, මුදලක් මෙන්ම විශේෂ බුද්ධිමය හෝ අධ්‍යාපන මට්ටමක් අවශ්‍ය වන්නේ නැහැ. වර්තමානයේ වන විට ජනප්‍රිය සංස්කෘතිය ධනේශ්වර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ව්‍යාපාරයක් බවට පත්ව අවසන්. මේ නිසා සෞන්දර්ය, අධ්‍යාපනය, මානවවාදය, සදාචාරය යනාදිය තවදුරටත් මෙම නිර්මාණයන්හි ගුණාත්මක භාවය තීරණය කරන නිර්ණායක බවට පත්වන්නේ නැහැ. එනම් සංස්කෘතික ක්ෂේත්‍රයේ වෙළඳපළ ක්ෂේත්‍රයක් බවට පත්වීම නිසා නිර්මාණයන්හි සෞන්දර්යාත්මක වටිනාකම තීරණය කරන්නේද වෙළඳපළ විසින්. ඒ නිසා දැනටමත් සංස්කෘතික නිර්මාණයන්හි ගුණාත්මක භාවය තීරණය කරන සාධකය බවට ජනමාධ්‍ය පත්ව අවසන්. ආහාර, ඇඳුම් පැළඳුම්, යාන වාහන, විලාසිතා, අධ්‍යාපනය යනාදිය ජනප්‍රිය සංස්කෘතියේ අංග ලෙසින් දැක්විය හැකි. ජනප්‍රිය සංස්කෘතියේ නිර්මාපකයන්, එහෙමත් නැත්නම් නිෂ්පාදකයන් වන්නේ සාමාන්‍ය බුද්ධි මට්ටමක් ඇති, මධ්‍යම ප්‍රමාණයේ නිර්මාණාත්මක හැකියාවක් ඇති, මතු පිට දැක්මක් පමණක් ඇති පිරිස. වර්තමානයේ වන විට ජන හා ජනප්‍රිය සංස්කෘතිය කර්මාන්තයක් බවට පත්ව ඇති අතර එහි ප්‍රධාන භූමිකා දරන අය අතර සිටින්නේ ව්‍යාපාරිකයන් සහ සංවිධායකින්. ඒ අනුව ජනප්‍රිය සංස්කෘතිය මගින් නිර්මාණාත්මක චින්තනය යටපත් කිරීමක් සිදුවන බව ඔබට වැටහෙනවා ඇති. මානව වර්ගයාගේ සංස්කෘතික පරිණාමයේ මෑතකදී බිහි වූ නවතම සංස්කෘතික ප්‍රභේදයක් වන මාධ්‍ය සංස්කෘතිය ගැන ඊළඟ දවසේ පාඩමින් සාකච්ඡා කරමු. මේ වීඩියෝ කෙටිසටහන් පාඩම් මාලාව සම්බන්ධයෙන් ඔබේ අදහස් අපිට ඉතා වැදගත්. වීඩියෝ එකට පහලින් ඔබ සටහන් කරන කමෙන්ට්ස් ඉදිරි පාඩම් සාර්ථකව සැලසුම් කිරීමට අත්වැලක් වේවි. ඔබ මේ පාඩම් මාලාවත් එක්ක දිගටම එකතු වීමට කැමති නම් අපේ YouTube channel එක subscribe කරන්නත්, like කරන්නත් අමතක කරන්න එපා.